ඔයා අරක්කු ටිකක් පියර් එකක් බොද්දී බයිට් එකට කන්න ගන්නේ මොනවද? ඔයා ගන්න බයිට් වර්ගය අනුව ඔයාගේ ජීවිතය අවසන් වෙන විදියෙන් බොහෝ දුරට තීරණය වෙනවා. ඇයි මම මෙහෙම කියන්නේ? ලංකාවේ බොන ගොඩ දෙනෙක් බයිට් විදිහට නිතර පාවිච්චි කරන්නේ මෙන්න මේ ගැඹුරු තෙලේ බැදපු අධික පිටි සහිත තෙල් සහිත මෙන්න මේ වගේ කෑම. ඇල්කොහොල් එක මේවා පාවිච්චි කරන එක ඇල්කොහොල් බොනවට වඩා භයානකයි. මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ ඇල්කොහොල් බොනවා. ඒක සාමාන්‍යයි. ඒක නතර කරන්න බෑ කාටවත්. මොකද මිනිස්සු මත් වෙන්න, මත් වෙලා සතුටක් ලබන්න ආසයි. ඒක හරිම ස්වාභාවිකයි. හැබැයි ලංකාවේ ඇල්කොහොල් භාවිතය දැන් සීමාව ඉක්මවා වැඩි වීගෙන යනවා. මේ ඇල්කොහොල් බොන ප්‍රමාණයටත් වඩා වැඩි වීගෙන ලංකාවේ දියවැඩියා ලෙඩ්ඩු ගාන, කොලෙස්ටරෝල් ලෙඩ්ඩු ගාන, අක්මාවෙත් තෙල් තියෙන ලෙඩ්ඩු ගාන, සිරෝසිස් තියෙන හෝ හෘදයාබාධ තියෙන ලෙඩ්ඩු ගාන එන්නම වැඩි වෙනවා. විශේෂයෙන්ම තරුණ වයසේ අයට අවුරුදු 25යි 45යි අතර අයට මේකට ඍජුවම ඇල්කොහොල් භාවිතයට ඇබ්බැහිය ඊටත් වඩා ඇල්කොහොල් වලට කලවම් කරන බීම ಜಾති වගේම ඇල්කොහොල් බොද්දී බයිට් එකට කන්න ගන්න කෑම ಜಾති ලොකුවටම බලපාලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක බලන ඔයා නිතරම බොන කෙනෙක් වෙන්න පුළුවන්, සතියකට පාරක් බොන කෙනෙක් වෙන්න පුළුවන්, ඉඳ හිට ඔකේෂනලි බොන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බොන කෙනෙක් ගෙදර ඉන්න සමාජිකයෙක් වෙන්න පුළුවන්. ඔය කවුරු බිව්වත් හොඳට මතක් කරලා බලන්න බොද්දි ඔයාලා එහෙම නැත්නම් එයාලා කන්න බයිට් එක විදිහට ගෙනාවේ මොනවද කියන. පොඩි වඩේ, ලොකු වඩේ, තෙල් දාපු තව තවත් වෙන බයිට් වර්ග, ඌර්ම සරක් මස් තෙල් දාලා, බාබකියු මික්ස් කරන්න කියන්නේ මොනවද? ස්ප්‍රයිට්, ජින්ජර් බියර්, පෙප්සි, කෝලා මම හරි නේද? මේ බීම වලත් කන බයිට් වලත් අම්බානක සීනි, අම්බානක සැචුරේටඩ් ෆැට්, ට්‍රාන්ස් ෆැට්, රිෆයින්ඩ් ෂුගර් අන්තර්ගත වෙනවා. ඊට අමතරව කිමිකලුත් ගොඩක් අන්තර්ගත වෙනවා. ඇල්කොහොල් බිව්වහම ඕක විෂහරණය සිද්ධ වෙන්නේ අක්මාව ඇතුලේ. මේ ක්‍රියාවලිය ඇතුලේදී ඇසිටල්ඩිහයිඩ් වගේ අක්මාවේ සෛල ඉරන්න පුළුවන්, තුවාල කරන්න පුළුවන් හැකියාවක් තියෙන කිමිකල් අතුරුඵල විදිහට නිෂ්පාදනය වෙනවා. දැන් මෙච්චර හදියක් කරන ඇල්කොහොල් එක්ක සීනි කන්දකුයි කිමිකල් කන්දකුයි තියෙන පැණි බීමත් කලවම් කරලා ඒක රිෆයින් කාබෝහයිඩ්‍රේට්, සැචුරේටඩ් ෆැට්, ට්‍රාන්ස් ෆැට් කන්දක් තියෙන බයිට් කන්දකුත් අරගෙන බඩට දාගත්තාම මොකද වෙන්නේ? අක්මාව ඉදිමෙනවා. රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය ඉහළ යනවා. දියවැඩියාව එනවා. කොලෙස්ටරෝල් එනවා. මේ වගේ ලුණු අධිකයි, අධිරුධිර පීඩනය එනවා. මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන භයානක තත්ත්වයට තරුණ වයසේම ගොදුරු වෙනවා. heart attack, stroke වගේ දේවල් හරහා මැරිලා යනවා. හැබැයි බොන ගමන්ම හෙල්ති විදිහට ජීවිතයේ විඳින මිනිස්සු මේ ලෝකේ ඇත්තෙම නැද්ද? ඉන්නවා. ඒ අය කොහොමද බොන්නේ? ඒ අය කන බයිට් මොනවද? ඒ අය මොනවද සැන්ඩි වලට මික්ස් කරන්න ගන්නෙ? මේ මිනිස්සු මේ බෝතලයක්ම අරගෙන මේ එකපාරට අමුවට එහෙම නැත්නම් මේ පැණි බීම කන්දක් කලවම් කරලා ගැලුම් පිටින් මේ හැමදාම ඇල්කොහොල් බොන්නේ නැහැ. ඔකේෂනලි එහෙම නැත්නම් සතියේ එක ස්ථිර දවසක බොහොම මොඩරේට් amount එකකින් එක්කෝ ප්ලේන් සෝඩා කලවම් කරලා එහෙම නැත්නම් වතුර කලවම් කරලා බයිට් එකට තම්බපු කඩල ටිකක්, නට්ස් ටිකක්, ග්‍රිල් කරපු මාළු එක, මස් ටිකක්, එහෙම නැත්නම් ඇපල් ගෙඩියක් මොනවා හරි පේර වගේ පළතුරු జాතියක්, බිත්තර බුල්ෂයි වගේ දේවල් ටිකක් ඒවත් එක්ක තමයි යාලා ඇල්කොහොල් පාවිච්චි කරන්නේ. බලන්නකෝ ගන්න මික්ස් කරන බීම එකේ මොකොත් සීනි, ලුණු, කිමිකල් අන්තර්ගත වෙන්නේ නැහැ. ගන්න බයිට් එකේ හොඳට තන්තු තියෙනවා. ඇල්කොහොල් ගත්තාම අපි ඒකත් එක්ක ගන්න දේවල් අපේ ඇඟට උරා ගන්න වේගෙ වැඩි කරනවා. හැබැයි දැන් තන්තු තියෙන බයිට් එකක් අපි ගත්තොත් මොකද වෙන්නේ? ඇල්කොහොල් උරා ගන්න එකත් ශරීරයට උරා ගන්න එකත් හිමින් සිද්ධ වෙන්නේ. පහු කරනවා. හොඳට බයිට් එකේ ප්‍රෝටීන් තියෙනවා. ඇඟේ වර්ධනයටත් හොඳයි, ප්‍රතිශක්තියටත් හොඳයි. ඇයි මේ ප්‍රෝටීන් වලට පුළුවන් ඇඟේ සීනි මට්ටම ස්ටෙබිලයිස් කරන්න. ඒක ගානක පවත්වගෙන තියාගන්න. ඔය ග්‍රිල් කරපු මාළු වල, නට්ස් වර්ග වල එහෙම තියෙන ඔමෙගා 3, ඔමෙගා 6 වගේ තෙල් හાર્ට් එකටත් ඉතාම හොඳයි. liver එකේ හෙල්ත් එකටත් ඉතාම හොඳයි. ලංකාවේ ඉස්පිරිතාල වලට එන අක්මාවේ ලෙඩ, හදවතේ ලෙඩ, අග්න්‍යාසය ලෙඩ තියෙන බහුතරයක් නිතර වැරදියට බීපු, වැරදියට බයිට් කාපු අය. ඒක මේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් නෙවෙයි ඈ. දැනටමත් වෙලා තියෙන දෙයක්. මීට අවුරුදු 10කට 15කට කලින් මේ විදියට වැරදියට බොන්න, වැරදියට බයිට් කන්න ගත්ත අය දැන් මේ වෙනකොට විඳවෙමින් ඉන්නවා, රෝහල් ගත වෙමින් ඉන්නවා, මිය යමින් ඉන්නවා, heart attack, stroke හැදිලා. අහලා ඇතිනේ අඩේ බං ඒ තරම් අඩු වයසින් heart attack එකක් ආවද බං? අපිට මොනවෙයිද දන්නේ නැහැ. මේ දවස්වල හරි ජනප්‍රිය වචන ටිකක්. හරිද? දැන් ඉතින් මේ කියපු දේවල් එක්ක ඔවා හරියට පාවිච්චි කරන විදිය තේරෙනවා ඇතිනේ.
මම කොයිම වෙලාවකවත් ඇල්කොහොල් ගන්න එක බොන එක ප්‍රමෝට් කරන්නේ නැහැ. බොන්න එපා. හැබැයි ඔයා දන්නවද දුක්ඛදායීම කාරණේ කියන්නේ ඇල්කොහොල් නොගත්තා. ඇල්කොහොල් තරම්ම අපේ ඇඟට හානි කරන බීම ಜಾති ගොඩක් අපේ රටේ ළමයිගේ ඉඳන් පොඩි කාලේ ඉඳන් ගන්න දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා. භයානක ෆෘට් ජූස් ಜಾති, ශක්තිජනක පාන, පැණි බීම, රසකල කිරි, අයිස් පැකට් අපේ පොඩි ළමයි බොණ්ඩ උරන්ඩ ඇබ්බැහි වෙලා තියෙනවා. මම දන්නේ ඇත්තටම අපේ රටට ඉස්සරහට මොනව වෙයිද කියලා.